හෙලෝ ගයිස්, දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද MACD එකකින් සිග්නල්ස් කොපි කරලා කොහොමද ට්‍රේඩ් ප්ලේස් කරන්න කියලා. දැන් මම MACD ඉන්ඩිකේටර් එක ඔයාලට පාවිච්චි කරන විදිය කියලා දෙන්න. දැන් මම ට්‍රේඩ් එකක් බයි එකක් දාලා තියෙන්නේ. දැන් මම ට්‍රේඩ් එක පෙන්නන්නම් ඔයාලට MACD එක ඔන් කරලා. එතකොට බ්ලූ ලයින් එකෙන් කියන්නේ එක MACD ලයින් එක. එතකොට ඔරෙන්ජ් ලයින් එක ඇවිල්ලා සිග්නල් ලයින් එක. තේරුණාද? මේ ලයින් දෙක ක්‍රොස් ඉන්ටර්සෙක්ට්, ඒ කියන්නේ ක්‍රොස් ඕවර් වුණොත් බ්ලූ ලයින් එක ඔරෙන්ජ් එකට අප් වුණොත් එතන බුලිෂ් පැටර්න් එකක් තියෙන්නේ. හරිද? එතකොට මේ ලයින් එක ඩවුන් වුණොත් බ්ලූ ලයින් එක, එතකොට බෙරිෂ්, ඒ කියන්නේ සෙල් එකක්. බලමු මේ ඉන්ටර්සෙක්ට් වෙනවද කියලා. මේ ඉන්ඩිකේටර්ස්, ඒ කියන්නේ මේ ලයින්ස් දෙක. ඇත්තටම MACD එක හරි ලේසි. මොකද ඒකෙන් ඔයාලට රෆ්ලි අයිඩියා එකක් ගන්න. ඔයාලට පේනවා ඇති මේ ඉන්ටර්සෙක්ට් වුණා බ්ලූ එක ඔරෙන්ජ් එකට ක්‍රොස් වෙලා පල්ලෙහාට යන්නේ. ඒකට ඔයාලට පේනවා ඇති මාකට් එක ඩවුන් යනවා. හරිද? ඔන්න දැන් මම මාටින්ගේ ස්ට්‍රැටජි එකට, ඒ කියන්නේ ෆස්ට් එකේම මම බයි එකක් දීලා තිබ්බේ. දැන් මම සෙල් එකක් දෙනවා. මොකද මෙතන ඉන්ටර්සෙක්ට් වුණා හින්දා. හරිනම් මෙතන බයි එකක් දෙන්න ඕනේ. මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න තමයි ඕක දෙන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති ඔන්න බ්ලූ ලයින් එක ආයෙ ක්‍රොස් වෙලා උඩට යනවා. ඒ කියන්නේ ආයෙ බුලිෂ් මාකට් එක අප් වෙනවා. ඒකට මෙහෙම තමයි MACD, ඒ කියන්නේ MACD ඉන්ඩිකේටර් එක රියැක්ට් වෙන්නේ. ඔයාලා ට්‍රේඩ් දානකොට මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඔන් කරගන්න. මොකද ඔයාලට රෆ්ලි අයිඩියා, ඒ කියන්නේ ඔයාලට සිග්නල් විතරක් කොපි කරලා නැතුව ඔයාලට යම්කිසි ඇනලයිසිං නොලෙජ් එකක් එනවා මේ ඉන්ඩිකේටර්ස් යූස් කරනකොට. එතකොට මේ ඉන්ඩිකේටර් එක one of the main indicators. You can come up with a rough idea about the market. ඔන්න ආයෙ ඉන්ටර්සෙක්ට් වෙනවා, පේනවද? හරි. එතකොට ඉන්ටර්සෙක්ට්, ඒ කියන්නේ බ්ලූ ලයින් එක ඔරෙන්ජ් එක ක්‍රොස් වෙනකොට ඩවුන් වෙනවා. ෆස්ට් එකේම 50 දැම්මා, ඊට පස්සේ 100. එතකොට ටෝටලි 150. මම මෙතන 300 ට්‍රේඩ් එකක් දාලා තියෙන්නේ. මම මේක නිකන්, ඒ කියන්නේ ෆස්ට් එකේ මම බයි එකක් දුන්නේ. ඒතර මම මාටින්ගේල් එක රිපීට් කරොත් මට ඒක ප්‍රොෆිට් වෙනවා. හැබැයි මට ඔයාලට මේ ඉන්ඩිකේටර් එක ගැන ටීච් කරන්න ඕනේ. ඒ හින්දා තමයි මම සෙල් එකක් දැම්මේ. දැන් ඔයාලට පේනවා ඇති ඉන්ටර්සෙක්ට් වෙලා මාකට් එක ඩවුන් යනවා. එතකොට මෙහෙම තමයි MACD කියන ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. එතකොට ඔයාලත් මගේ සිග්නල්ස් කොපි කරනකොට ඔයාලටත් මේ සිග් ට්‍රේඩ්, ඒ කියන්නේ මේ MACD කියන ඉන්ඩිකේටර් එක ඔන් කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති කොහොමද මාකට් එක ඩවුන් වෙලා අප් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක යන පැත්ත ඔයාලට රෆ්ලි අයිඩියා එකක් එනවා. ඔයාලගේ මයින්ඩ් සෙට් එකට ඔයාලටත් නිකම්ම තනියෙන් ට්‍රේඩ් කරන්න තත්ත්වයට ඔයාලගේ මයින්ඩ් සෙට් එක වර්ක් අවුට් වෙනවා. මොකද රෆ්ලි ඔයාලටත් ඇනලයිසිං නොලෙජ් එකක් එනවා. හරි. දැන් මම ට්‍රේඩ් අයිඩියා එක පෙන්නන්න. ඒක ප්‍රොෆිට් වුණා. දැක්කනේ? අන්න ඒක එහෙම තමයි MACD ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. ඒ හින්දා ඔයාලත් ඒ ගැන පොඩ්ඩක් බලන්න.